මනුස්සයෙක්ට නිවෙන්න හොඳම තැන මොකක්ද? මට නම් හිතෙන්නේ පන්සල. කොයි තරම් ප්‍රශ්නවලින් හිත පිරීලා පීඩණයෙන් හිටියත් බෝමළුවට ගියහම දැනෙන සනීපේ හිතේ තියෙන සේරම ප්‍රශ්න දුර වෙලා යනවා. ඒ සීල් සුළඟ, බෝපත් සෙලවෙන හඬ, හේවිසි හඬත් එක්ක හදන්කෝරු සුවඳ, ඒ හැම දෙයකින්ම තනි වුණ මිනිස්සෙක්ට යන්න හොඳම තැන එතන. Taman තනි වෙලා නෑ කියන හැඟීම එතනදී එනවා. මම රජරටට ආවත් හරි අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියට යන 3 වෙනි දවස අද. මොනා කරන්න කියලා හිතාගන්න බැරි වෙලා ඉද්දී යන්න හිතෙන එකම තැන එතන. ජීවිතේ ප්‍රශ්න කියන දේවල් නිමක් නැතුව ගලාගෙන එනවා. මටවත් ඔයාටවත් කාටවත්ම ඒක නවත්තන්න බෑ. ප්‍රශ්න වලින් පිරුණු ජීවිත තමයි අපි හැමෝටම තියෙන්නේ. දුප්පත් පොහොසත් ලොකු පොඩි හැමෝටම ප්‍රශ්න එනවා ભેදයක් නැතුවම. අපි එකිනෙකා ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ හරි වෙනස්. සමහර අය ජීවිතේ පවා නැති කරගන්නවා ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව. මැරෙන්න හිතෙන අවස්ථා කොච්චර ආවත් අපි දරාගෙන ඉදිරියට යන්න ඕන. කවදා හරිම දවසක අපිටත් ඉර පායයි. ඔයා ප්‍රශ්න වලින් හිත රිදීම් වලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයත් යන්න ඔයාට හිත නිවෙන තැනකට. ඒක සමහර විට මිනිස්සෙක්ගෙන් වෙන්නත් පුළුවන්. තැනක් වෙන්නත් පුළුවන්. දුකින් පීඩා විඳින ඔයාලා හැමෝගෙම හිත සතුටින් පිරේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අදට සමගන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි.